වික්‍රමසිරි කැඳවුම්කරු එක්සත් ප්‍රණව ප්‍රජාව විශේෂයෙන්ම අද දින අපි දියත උද්‍යානයේ අසලට ආවේ ඉතාමත් නිහඬ විරෝධතාවයක් පවත්වන්න. ඒ තමයි හෙට උදෑසන අපි දන්නවා රජයේ විසින් ඊට එහා පැත්තේ පත්තර මුල්ලේදී රණවිරු ස්මාරකය අභියසදී රණවිරුවන් සිහිපත් කරනවා. ඉතින් අපි ආවේ රණවිරුවන් සිහිපත් කරන දින අපි දන්නවා වසර 16ක් වෙනවා මේ රටේ 2 කෝටියක් ජනතාවට අභේදානය දීලා අපි අද මෙතෙන්ට ආවේ අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ යුද හමුදාපතිවරයාටත් රණවිරු සේවා අධිකාරිය සභාපතිවරයාටත් අමතක වෙච්ච දෙයක් මතක් කරලා යන්න. මේ කිසිසේත් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්වත් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න දෙයක් නෙවෙයි. හැබැයි මේ 30 වසරක යුද්ධය අවසන් කරපු ආබාධිත රණවිරුව තවම මහපාරවල හිඟා කනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබතුමා මේ රටේ ජනාධිපති විතරක් නෙවෙයි. ඔබතුමා මේ රටේ සේනාධි නායකයා. ඒ නිසා අපි ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා හෙට පැවැත්වෙන රාජ්‍ය රණවිරු උපහාර වලට ඔබතුමා පැමිණෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ පැමිණීම. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න අපට කැරට් දෙන මහත්තුරු ටිකක් පහුගිය ආණ්ඩුව කාලේ වගේ. ඒ නිසා ඔබතුමාගෙන් ගෞරව ඉල්ලීමක් කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගෙදර යන්න උනේත් ඔය ජනාධිපති ලේකම් කාර්යාලයේ කැරට් දීපු මහත්තුරු ටික ඒ නිසා ඒ කැරට් දීපු මහත්තුරු ගැන ජනාධිපතිතුමා විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඒකම මේ රටේ සේනාධි නායකයා විදියට මේ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායේ සේනාධි නායකයා ඔබතුමා. ඒ නිසා අපි ඔබතුමාට කියනවා අතිගරු ජනාධිපති විදියට ඔබතුමාට එන්න බැරි නම් රණවිරු ස්මාරකයට අඩුම ගානේ ඔබතුමා මේ රටේ සේනාධි නායකයා විදියට ඔබතුමාට අපේ රණවිරු උපහාර වලට එන්න කියලා අපි ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. දෙවනුව ඒ තමයි අපේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා. මම විනාඩි 40කට වැඩිය ගිහිල්ලා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජෙනරල් අපේ කවුද ජෙනරල් ජයසේකර මැතිතුමා මුණ ගැහුණා. විනාඩි 40කට වැඩි එතුමාට එක මම කතා කරා. එතුමාට මම මතක් කරලා දෙනවා එතුමායි මම එකට සරසාලි තුවාල වුණේ. එතුමා 4 වෙනි ගජබා රෙජිමේන්තුවේ ආනන්ද නිලධාරී, මම 6 වෙනි ගජබා රෙජිමේන්තුවේ හිටපු නිලධාරී යන දෙන. හැබැයි එතුමාට වදින්නේ ඇඟිල්ලට. හැබැයි මගේ පපුවේ මැහුම් 11යි. අපි දැන් එකට සරසාලි තුවාල වුණේ. මම එතුමාට කතා කරලා කිව්වා විශේෂ අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා මේ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා. ඒ වගේම එතුමාට මම බාර දුන්නා ෆයිල් එක කොළ 5ක් බාර දුන්නා. විශේෂයෙන්ම සේවයේ ඉන්න ත්‍රිවිධ හමුදාවේ රණවිරුවෝ, පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායේ, ඒ වගේම විශ්‍රාමික, ඒ වගේම ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු සහ දෙමව්පියන් සහ දරුවන් විඳින දුක කොළ 5කින් දුන්නා. හැබැයි මේ වෙනකොට මාසයකට වැඩියෙන් ගිහිලා තියෙනවා. අපේ රටේ අවුරුදු 35ක් මේ රටේ යුද්ධයේ අත්දැකීම් තියෙන රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වෙනකම් පියවර ගත්තේ නැහැ. විශේෂයෙන් මගේ පෞද්ගලික ප්‍රශ්නයක් මම කතා කරා. එතුමා ඉතාමත් පැහැදිලිව එතුමා පිළිගත්තා දැඩි අසාධාරණයක් වෙලා තියෙනවා. සරලම කතන්දරය තමයි යුද්ධයේදී තුවාල වුණා නම් මූලික පරීක්ෂණ උසාවිය කරන්න ඕනි. හැබැයි මේ වෙනකම් මූලික පරීක්ෂණ උසාවිය කරලා නැහැ. හැබැයි පසුගිය රජයේ අපේ මාධ්‍යවේදී දන්නවා පසුගිය රජයේත් මට ගහන්න ඕන තරම් උපරිම ගැහුවා. ආරක්ෂක අමාත්‍යාංශ ඉඳලා යුද හමුදාවෙත් දක්වා. අන්තිමට මොකද්ද කරේ? අසේල ධර්මසිරි බොරු නඩු දෙකක් පටලවලා ආරක්ෂක අමාත්‍යාංශයේ යුද හමුදාවේ ආක්‍රමික දූෂිත වංචායලි කරපු නිසා මාව හිරෙත් දැම්ම ගිය පාර ආණ්ඩුව. දැන් මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒකටද කියලා අපි දන්නේ නැහැ. මේ වෙනකොට CID එකයි MIC එකයි ආමිකයි පන්නනවා. හැබැයි මේ රටේ ත්‍රිවිධ හමුදාවේ සේවයේ ඉන්න රණවිරුවෝ වතුර උගුරක් හරි බොනවා නම් කිරිත එකක් හරි බොනවා නම් බොන්නේ මේ අසේල ධර්ම නිසා. ඒ නිසා විශේෂයෙන්ම අවුරුදු 35ක් මේ රටේ යුද බිමේ අත්දැකීම් තියෙන ජෙනරල් අරුණ ජයසේකර මැතිතුමනි, ඔබතුමාලා අපි එකට යුද්ධ කරේ, එකට තුවාල වුණේ. කරුණා කරලා ඔබතුමාට එක දුරකථන ඇමතුමෙන් කරන්න පුළුවන්. සාලිපුර රෙජිමේන්තුවට කතා කරන්න පුළුවන්. එක ලියුමෙන් ඔබතුමාට කරන්න පුළුවන්. ඒ නිසා හැබැයි ඒ වුණත් ඔබතුමා ඒ පියවර ගන්නෙ නැහැ. හැබැයි ඒ වෙනුවෙන් ඉදිරියේදී අපිට කරන්න පුළුවන් ඒ දැවැන්තම ක්‍රියාමාර්ග කරනවා. ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාගේ කකුල් දෙක අල්ලලා වැඳලා මම ඔබතුමාට ලිපි ලේඛන ටික දීලා කියලා කිව්වේ මේ වෙනුවෙන් කැප වෙන්න කියලා. ඒකම අපි පෙන්නනවා. හරිද? මේ තියන්නේ සම්පූර්ණම මේ තියන්නේ අපේ වෛද්‍ය වාර්තා. මේ මගේ විතරක් පෞද්ගලික වෛද්‍ය වාර්තා. අපි යුද්ධෙට ගිහලා තුවාල වෙච්චෙවුන්. යුද හමුදා රෝහලට ගියාට පස්සේ අපිට කියනවා ගිහිල්ලා අපි රජයේ රෝහල් වලට ගියාම අපිට කියනවා යුද හමුදා රෝහලට යන්න කියලා.
හැබැයි යුද හමුදා වලට යන්න අපට අවස්ථාව ලබා ගන්න නම් අපි තුවාල වීමේ මූලික පරීක්ෂණ උසාවිය කරන්න ඕනේ. ඉතාමත් අසාධාරණ ලෙස ගජබායක විසින් පාලනය කරපු තක්කඩි අපි දන්නවා තක්කඩි 3 දෙනෙක් සමස්ත මේ රට පාලනය කරේ. ඒ තක්කඩි 3 දෙනා නිසා තමයි අද මේ වෙනකොට දුක් විඳින්නේ. මීටර් 200ක් ඇවිද ගන්න බෑ. වෙඩි වැදලා ඉස්නාය වල ප්‍රශ්නේ. ඇයි මේ රටේ අවුරුදු 35ක් මේ රටේ යුද්ධ වෙනුවෙන් කැපවෙච්ච ඉන්ෆැන්ට්‍රි බැටාලියන් එක හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට මේ දුක තේරෙන්නේ නැද්ද? අපි වගේ රණවිරෝ 281ක් ඉන්නවා. ඒ වගේම මම අවධානය යොමු කරනවා ඊළඟට අපේ ආරක්ෂක ලේකම්තුමා ගැන. විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමා ගැන අපි විශේෂ කිව්මකට යන්නේ නැහැ. අපි දන්නවා එතුමා සුවිශේෂී වැඩ කොටසක් කරන්න යනවා. එතුමා යම් කිසි තීන්දුව අරගෙන තියෙනවා. හැබැයි එතුමාට අපි ඉල්ලීමක් කරනවා. චින්තක අබේකෝන් කියන තක්කඩිය හොර තක්කඩිය ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්නකම් ඔබතුමාට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා යම් වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමා ඔක්කොටම කලින් පරණ හිටපු හොර තක්කඩි සෙට් එක ඔය ආරක්ෂක අමාත්‍යාංශයෙන් එලවලා දාන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒකම මම තුන්වෙනි එනවා අපේ යුද හමුදාපතිවරයාට. යුද හමුදාපතිතුමනි ඔබතුමා ගැන ලසන්ත රුජුගු මැතිවරණි විලි ලැජ්ජයි. මේ රටේ ගජබායකෙන් හමුදාපති ධූරය ඉවත් කරලා වෙනත් රෙජිමෙන්තුවකට හමුදාපති ධූරය ෆයිට් කරපු එකම එක්කෙනා මම. ගජබා රෙජිමෙන්තුවෙන් විතරක් යුද හමුදාවේ අනදෙල් නිලධාරී යුද හමුදාපති වින්දලා රණවිරුව 40000ක් විතර ගෙදර ගියා. උපාධාරී නිලධාරී 450කට වැඩිය ගෙදර ගියා. ඒ වෙනුවෙන් එරෙහිව කතා කරපු එක්කෙනා එක්කමනා මම. හැබැයි එදා අපට ඕන උනේ ජෙනරල් සංජය වනසිංහව හමුදාපති පුටුවේ වාඩි වෙන්න. අද ඔබතුමාව දැන් පිනට වාඩි වෙලා ඉන්නේ. ඔබතුමාට ලියුමක් ගහගන්න කොන්දක් පන්නේ මේ හමුදාපතිතුමා. ඒ නිසා අපි ඔබතුමාට ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා ඉන්නේ අපිට වැඩ කරන්න. ඔය තනතුරු කිසි දෙයක් සදාකාලික නැහැ. ඔබතුමා ගජබා රෙජිමෙන්තුවට ඔබතුමාට ගහන්න තියෙන එක ලියුමයි. ඔබතුමා යුද හමුදාවේ දෙවනියට බය වෙලා ඉන්නේ. මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහට ඔබතුමාගේ බැෂ්මේට් ගජබා රෙජිමෙන්තුවේ අපි යනවා බයද කියලා. අපට හමුදාපතිතුමනි තාමත් සැකයක් තියෙනවා. මේ රටේ හමුදාපති විකට විකුම් ලියන ගේද කියලා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි මෙතුමාට වසරක සේවා දිගුවක් දෙන්න කියලා පෞද්ගලික ලියුමකින් ඉල්ලුවේ මම මාධ්‍ය